මෙතුමා මේ රටේ අද පතුරවන කතා කීපයක් කොටි සංවිධානයේ නැගිටිනවා. එතුමා 2005 බලයට අපේ මේ කොමරත් මහත්තයා උතර දන්නවා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙවත් තිබුණේ නැහැ යුද්ධ කරනවා. මහින්ද චින්තනයේ කියලා තිබුණා. මම ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරනවා. කෙලින්ම LTT නායකයා එක්කම කතා කරනවා කියලා කිව්වේ. ඒ කාලේ වපුර ගහ කිව්වේ ඕකට. මම කෙලින්ම මුණට මුණ සාකච්ඡා කරනවා කියලා කිව්වේ. එහෙමයි කිව්වේ. කිසිම තැනක යුද්ධ කරනවා කියලා තිබුණේ. ඊළඟට අපිට අපෙන් අහනවා දැන් රනිල් වික්‍රමසිංහ එක්ක කොහොමද ආණ්ඩුව හදන්නේ? ලැජ්ජ නැද්ද? එතුමා තමයි මුලින්ම රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුව හැදුවේ. 2006 එතුමා කෙලින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සභාවකට ගියා. ගිහිල්ලා ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත්සන් කළේ මෛත්‍රීපාල මහත්තයා. එක්සත් ජාතික පක්ෂයෙන් අත්සන් කළේ මලික් සමරවීර. ඒ අත්සන් කළා මොකද කළේ? මේගොල්ලෝ ගියා ජිනීවා. බැසිල් ගියා හොරෙන්, එළියෙන් ගියා නිමල් සිරිපාල. ගිහිල්ලා LTTත් එක්ක සාකච්ඡා අපිට සාකච්ඡා අපිට තේරුණා පියවරෙන් පියවර මෙයා යන්නේ කොටිත් එක්ක ගමනක්. මෙයා 2005 ජනාධිපතිවරණයට මේක කරලා තියෙනවා. අනාගතයටත් කරගෙන යනවා. අන්නේ නිසා තමයි මාවිල්ලාරු සිද්ධියේදී අපි තීන්දුවක් අරගෙන කෙලින්ම LTTට එරෙහිව සංග්‍රාමයට යන්න කිව්වා. සරත් පොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරය එල්ල කළේ අප්‍රේල් 25. අරලියගහ මන්දිරයට ගිහිල්ලා අපි කිව්වා යුද්ධ හමුදාපති ඝාතනය කරන්න හදලා තියෙන ලාගේ නිවට නොවි යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. බෑයි කිව්වා. සාමගිවිසුම රකින්න ඕනේ කියලා. ඔය ಜಾති පෙරගත නායකයා. ඊට පස්සේ මාවිල්ලාරුවේ සම්ල පටන් ගත්තම අපට පළු යන්න වෙන්න. සෝමන් සමරසිංහ මහත්තයාට අපි ඔක්කොම පළු වෙන්න වෙන්න. රට යුද්ධයට දානවා කියලා. එහෙම කරේ. හැබැයි මේක යන්තම් ගොඩ වෙලා යුද්ධ දිනාගෙන එනකොට මෙන්න બોලේ අපි ඔක්කොම පෙරලගෙන නැගිටලා මම තමයි රට දිනාගත්තා. ඔක තමයි කතාව. මම ඔක් කියන්නේ කිසි බයක් නැහැ. මොකද ඔය හැම සිද්ධියකම අපි හිටියා. ඔය හැම සිද්ධියකම අපි හිටියා. ඒ නිසා මිත්‍රවරුනි මේ රටේ අද LTT නැවත නැගිටින කතා අරවා මේවා ඔක්කොම මේගොල්ලන්ගේ වැඩ. මේගොල්ලන් අතේ තමයි අද සියලුම LTT නායකයෝ ඉන්නේ. නැගෙනහිර රාම් ඉන්නේ මේගොල්ලෝ අතේ. නැගෙනහිර නායකයා හිටපු නගුලන් ඉන්නේ මේගොල්ලෝ අතේ. ඒ වගේම කුමාරන් පද්මනාදන් ඉන්නේ මේගොල්ලෝ අතේ. මේ LTT ඉතුරු වෙච්ච සියලුම ප්‍රධාන නායකයෝ අතේ ඉන්නේ ආරක්ෂක අමාත්‍යාංශය. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම මේ අයට දඬුවම් දිය යුතුයි මේ අය කරපු අපරාධවල. ඒ සඳහා LTT නැගිටවන්න නෙවෙයි LTT සහ මුලින් පරාජය කරන්න අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහත්තයා යා යුතුයි.